ප්‍රශ්න බර, හිතේ බර, ඔළුවේ බර. මේ වචන ඔබට ගොඩා කුරු ඇති. ඔබ වනත් නිතර දෙවේල කියලති මේ දවසල හරියට ප්‍රශ්න ජීවිතය බරයි. ප්‍රශ්න බර නිසාම හිත බර වෙලා. හිතේ බර නිසාම ඔළුවත් හරි බරයි. ගොඩා ජීවිතය හොම කියල ඇති හොම අවස්ථා යෙදිල ඇති. එනිසා මේ කියල දෙන උපාය ඔයාල හැම දිනාටම ගොඩාක් වැදගත්. ජීවිතයේ ප්‍රශ්නවලින් බර වෙනකොට හිත බර වෙනකොට ඔළුව බර වෙනකොට සැහැල්ලු කරගන්ට උපායක්. මේ උපාය වදාලි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධර්මය දන්න නුවණැති කෙනා තමන්ගේ ජීවිතයේ එන ප්‍රශ්න අර්බුද කංකටුළු ඉස්සරහ මේ මෙහෙම හිතනවා. මට මේ ඇවිල්ල තියෙන ප්‍රශ්න මට මේ මොහොතේ ඇවිල්ල තියෙන අරබුද මේ වෙලාවේ මගේ හිතට බරක් කෙන විදිහට මේ උද්ගත වෙලා තියෙන තත්ත්වය ඒතේ අනිච්චා අනිත්‍යයි අසස්සතා අස්තිරයි ස්තීර නෑ විපරිනාම ධම්මා අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඕන එයා නුවනින් හිතන කාරණා තුන නම තමයි කල්පනා කරන්නේ. මේ ප්‍රශ්න අනිත්‍යයි. මේ ප්‍රශ්න ස්තීර නෑ. මේ ප්‍රශ්න වෙනස් වෙලා යනවමයි. දෝංකාරයක් වගේ කාවද්ද ගන්න ඔය වචන තුන. අනිත්‍යයි ස්තීරණය වෙනස් වෙලා යනවමයි. ඔය අදහස් තුන හිතට කාවද්දන් හිටියොත්තෙම. අපේ ජීවිතවල බර එන මොහොත ඔය ජීවිතය එන බරටනේ ඔය වචන තුනම කියන්නේ. මේ දවසල ප්‍රශ්න බර එක්කෝ හිතේ බර එක්කෝ ඔළුවේ බර කියලා ඔය කියන්නේ ජීවිතය යම් කංකටලෝකින් බරවීමනේ. එබඳු මොහොතක ඔයාලට ඔයාලා ඉක්මනට සැහැල්ලු කරගන්න පුළුවන්. මේ නුවනැති කල්පනාවෙන්. මේවා අනිත්‍යයි මේවා ස්තීරණය මේවා වෙනස් වෙන යනෝමයි. හොද්ද හයියට දරාගනින් පුළුවන්. දරාගැනීම කියනෙක හරියට කරගන්න බැරුණට පස්සේ තමයි මිනිස්සු හදි සිතීරණ ගන්න. ප්‍රශ්න බර නිසා හිතේ බර නිසා ඔළුවේ බර නිසා අකාලේ දිවිහානි කරගත්ත කී දෙනෙක් මේ ලෝකයේ අතීත හිටියද. අපි කොච්චර අහනවාද සේදි විහානි කර ගැනීමනේ. මේ මහා ධනවත් මිනිස්සු සමහරලාට මහා ධන සම්පත් ඇතු යාලා බිස්නස් කරගෙනවා. එක වැටීමයි. හොන්දට ලාභ තියෙනකං ඒ මනුසයා බැබලි බැබලි ඉන්නවා. එක අලාභයයි. සමහරලාට සියදි විහානි කරගන්න. තමන් ගොඩනගපු ඒ බිස්නස් කරපු බිල්ඩින්න එකම සමටයා එල්ලිල මැරිලා. මේකින් පැහැදිලි ධනයෙන් ප්‍රශ්න විසඳෙන්නේ. ඒ ඇන ධනය ගොඩාක් තිබ්බ කියලා මනුස්සෙක් සැහැල්වෙනවා කියලගන්නේ. හොද්දට හම්බ කරගත්තොත් සියලු ප්‍රශ්න ඉවරයි කියලා කියන්නේ මෝඩයෝ. ඒක අනුවනයාගේ ප්‍රකාශය. සමහර හොන්ද උගතුන් ඔත්තට ඉගෙනගෙන පාටමාලා කරලා උපාදි දරලා එහෙමින්නේ. හැබැයි සමහලට තමන් ආදරය කරපු කෙනෙක් තමන්ට හිතවත් හිටපු කෙනෙක් වෙනස් වෙලා. තමන්ට මේ ආදරණීය වචන කතා කරග හිටපු කෙනෙක් දැන්ගේ ආදරණීය වචන නවත්තලා. එක වෙනස්වීමයි. එයාගේ හිත බර වෙනවා දරාගණ්ඩ බැරුව වෙනවා සමන්ඩරාවට දිවිහානි කර ගැනීම කෙලවර වෙන්නේ. අපි කොච්චර දැක්කද කැම්පස්වල දූලපුතාලා මේ විශ්වවිද්‍යාල ඇතුළේ ඇතිවෙන හාදකංවල යම් එහෙ මෙහෙවීම් මත මේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න අවුරුදු කීපේ ඒ ඇතුළත මේ කෝච්චයට බෙල්ල තියලා නොයි ආකාරයෙන් සියදි විහානි කරගන්න අවස්ථා. මේකින් පැහැදිලි දරාගැනීමේ හැකියාව කියන එක ධනයෙන් හැදින්නේ. දරාගැනීමේ හැකියාව කියන එක
මේ දැනට ඉගෙන ගන්න තියෙන විෂය දැනුම් වලින් හැදෙන්නෙත් නෑ. දරා ගැනීමේ හැකියාව කියන එක බලපුළුවන් කාරකමකින් හැදෙන්නෙත් නෑ. ඒක හදාගැනීම උදෙසා වුවමනා කරන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව ඇති කරවන වටින කල්පනා තුනක් තමයි ඔය සිහිපත් කළේ. මොකද්දේ? ඕනෑම ප්‍රශ්නයක්, ඕනෑම මාදලිය ප්‍රශ්නයක්, ඕනෑම බරක් ගේන ප්‍රශ්නයක් ඔයාලා හිතන්න පුරුදු වෙන්න. මේවා අනිත්‍යයි. ස්ථීර නෑ. වෙනස් වෙලා යනවාමයි. මේ කරුණ වදාළේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ගැන කියනවා දරුවනේ සන්තෝෂෝ භගවා. ඒ භාග්‍යතුන් වහන්සේ සංසිඳුණු සේක සමතාය ධම්මන් දේශේති. අපට සංසිඳෙන්ට දහම් දෙසූ සේක. අස්සත්හෝසෝ භගවා. ඒ භාග්‍යතුන් වහන්සේ අස්වැසිල්ලට පත් වූ සේක. අස්සත්තාය ධම්මන් දේශේති. අපටත් අස්වැසිල්ල උදෙසා දහම් දෙසූ සේක. ඉතින් බුදු කෙනෙක් අපට දේශනා කරපු මේ වටිනා දහම් අර්ථය හොඳට ජීවිතයට අරගෙන. හිතේ බරින් ප්‍රශ්න බරින් ඔළුවේ බරින් පීඩාවට පත් නොවී සැන්නසිලිදායක ජීවිතයක් ගත කරන්න ඔයාලා හැම දෙනාට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.